මේ වන විට ඉබෝලා වෛරසය කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ කොංගෝ රාජ්‍යයි. ඉබෝලා වෛරසය වැළඳීම හේතුවෙන් කොංගෝහි මරණ සංඛ්‍යාව 263 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම උගණ්ඩාවේද මේ වන විට ඉබෝලා වෛරසය වැළඳී පුද්ගලයන් 9 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව රටවල් දෙකෙහිම සමස්ත මරණ සංඛ්‍යාව 272ක්. ඉබෝලා බවට සැකසහිත රෝගීන් උගණ්ඩාවේ සහ කොංගෝවේ 1100කට වැඩියෙන් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍යයේ සඳහන් වන්නේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා ඊයේ දින කොංගෝහි සංචාරයක නිරත වුණා. කොංගෝ රාජ්‍ය සහ අසල්වැසි උගණ්ඩාව ඉලක්ක කර විවිධ රටවල් පනවා ඇති සංචාරක සීමා කිරීම පිළිබඳව නැවත සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා ලෝකනායකයින්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද සිදු කළා. සංචාරක සීමා පැනවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පිළිබඳව විශ්වාසය හා විනිවිද භාවය පළුදු විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර බ්‍රසීලයේ ඉබෝලා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත පුද්ගලයන් 2 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව සාෝ පාවුලෝ සහ රියෝ ද ජනයිරෝ නගරවල පුද්ගලයන් 2 දෙනෙකුයි මෙලෙස නිරෝධායන ක්‍රියාවලින් යටතේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ. ඔවුන්ට ඉබෝලා වෛරසය ආසාදනය වී ඇද්ද යන්න සිදු කළ පරීක්ෂණ වාර්තා එළඹෙන සතියේදී ලැබෙනු ඇති බවයි බ්‍රසීල සෞඛ්‍ය අංශ පවසන්නේ. ඉබෝලා වෛරස් ප්‍රභේදයට දැනට නිශ්චිතව අනුමත කළ සාර්ථක එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. ඒ නිසාම මෙම වෛරසය පාලනය කිරීම සෞඛ්‍ය අංශ හමුවේ ඇති ප්‍රධානම අභියෝගයයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.